12 වෙනිදා 6 වෙනි මාසේ 2025. දැන් වෙලාව හරියටම ළමයි 1යි කාලයි ලංකාවේ වෙලාව. ඔයාලට පේනද මේ පැපල් ගහ? ෂෝක් එකට පැපල් තිබ්බා. මේ හුලඟත් එක්ක වෙන විනාශ මම ඔයාලට පෙන්වන්නේ. දැන්වත් හුලඟ පේනවනේ ඔයාලට? දැන්වත් හුලඟ මේ හුලඟ. ඉතින් පැපලුත් එක්කම ගහ කඩාය වැටිලා. මේ තියෙන ගහ කඩාය වැටිල්ල මේ පැපල්. ඔය පැපල් හුලඟට වැටිලා. පේනවා පැපල්. මේ තියෙන පේනවද ඔයාලට? අපරාධීති. ඔන්න හුලං නිසා වෙච්ච දෙයක් ඈ. හන්දෙන් ඇවිල්ලා බැලුවා මොකද මේ ගහට වෙලා තියෙන්නේ කියලා. බලුවාම ගහ කඩා වැටිලා. පැපල්. ඒ පැපල්. හුලඟට වෙච්ච අලාභාණය. මේ තියෙනවා ඉදිලා ගෙඩි දෙකක් විතර තා බාගෙට. ඒකයි කඩා වැටෙයිද දන්නේ අද හුලම් පාරට. ඔන්න හුලං වල තියෙන තත්ත්වය හොඳේ මාතලේ. බල බල ඉන්නේ ඉතින් මේවා ඉදවල කන්න. නමුත් ඊට කලින් හුලඟට කඩා වැටෙනවා. හැමදාම ඉතින් මොන හරි දෙයක් පෙන්නනවානේ අපිට වෙන අලාභානේ. අද වෙලා තියෙන්නේ පැපල් ටික බිමට කඩා වැටීම විතරයි. කාට හරි දෙන්න ඕනේ ඉතින් උයලා හරි කන්න කියලා මේක. මේ ගහත් ඇල වෙලා තියෙන්නේ. බය බෑ මේ හුලං එනකොට මෙව්වට. පැපල් කියනේ වච්චර හයියක් නැහැ නේද ඉතින්. කඩස් ගාලා කඩා වැටෙන්න පුළුවන්. වෙන දාස හැටි. දැන් බැස්ස මේ වහින්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ ආස. මොන මාතලෙට තියෙන තත්ත්වය ඔයාලට. පේනවනේ පොසොන් දා ඉඳලාම බැස්ස ආන් ඈතින් බැස්ස එනවා. ඔයාලට පේනවනම් ඔන්න ඔය ටික බලා ගන්න. ඒ බැස්ස එනවා. ඔන් එනවා කියන මයි ළඟටම වැටෙනවා. දැක්කා? තියෙන ලාවුලු. ඒ ලාවුලු වැටිලා. පේනවද ඔයාලා? ලාවුලු වැටිලා. කඩන්නත් බෑ උස වැඩි යාර. තියෙනවා උස වැඩි. කඩන්නත් බෑ. ලාවුලු. ඕම් වහිනවා. මේ සතියකට වැඩි මේ ලයිට් කණු කඩා වැටිලා අලුතෙන් දාලා තාම නෑ මේ ඇවිල්ලා ගෙනිච්ච මේ ලයිට් කණු ඔන්න වහිනවා ළමයි. ඔක්කොමත් හරි. අදත් ඉතින් වැස්ස පටන් ගත්තා. අදත් වැස්ස පටන් ගත්තා. ඕක තමයි තත්ත්වය මාතලේ. තේනද වලට වැස්ස? මේ තාම මගේ ලයිට් වයර් එක තාම හදාගන්න බැරුණා මේ. හුලඟට වෙච්ච අලාභාණිය. වෙන හුලං ඔයාලට. හුලං පේනවද ඔයාලට? අදත් මොන හරි දෙයක් වෙයි මේ හුලං එක්ක. ඕක තමයි දවසේ තොරතුරු. විශේෂයෙන් මම අර කියන්න ගියේ දැන් සති දෙකකට කිට් වෙන්න එනවා. මේ හුලං ඇවිල්ලා ලයිට් කණු කඩා වෙල්ලා ගස් කඩා වෙල්ලා අලුතෙන් ලයිට් කණු දාලා මිනිස්සුන්ට ලයිට් උත් දීලා තාම නැහැ කණු තුන අරන් ගිහිල්ලා. එක ගෙදරකට යන්න බෑ හරස් කරලා තියෙන ලයිට් කණු වැඩ හරස් වෙලා තියෙන හැටි. ඔන්න ඉතින් මාතලේ කවුරු හරි විදුලි බල මල්ලේ අය නෙමෙයි මේකට ආවේ කොන්ට්‍රැක්ට් කරන අය. එහෙමයි යාලා කිව්වේ මේ අර ඉන්නන ප්‍රයිවට් දැන් විදුලිය සඳහා ඒ කට්ටිය තමයි ඇවිල්ලා මේ කණු දැම්මේ. ඉක්මනට ඇවිල්ලා මේ කණු පුළුවන් නම් අරයි යන්න. මොකද ඔයාලත් මේ වීඩියෝස් බලන බව මම දන්නවා. එලා කණු අරයි යන්න. ඔන්න වැස්ස දැන් තදේටම වහිනවා. තදේටම වැස්ස ආවා.
පේනවා ඇති ඔයාලට. පේනවා? පේන්නේ නැත්නම් පොඩ්ඩක් ඉන්න. ඔන්න වැස්ස. පේනවද ඔයාලට? කොහෙවත් යන්න ඉන්න බෑ. මාතලේ මිනිස්සු හරි අනාථයි. හැමදාම වැස්ස සමහරක් ගෙන වැස්ස නෑ අපට කියලා. එන්න වැස්ස අරයි යන්න මාතලේට. ඇති තරම් දෙන්නම් වැස්ස. චෝන 12 වෙනිදාත් වැස්සයි හුළඟයි හොඳටම පේනවා හුළං. මා පට්ට හුළඟ. පට්ට උටි. සැරට යන හුළං පාර. කියන්න බෑ තව ටික මොන හරි ගහක් කඩා වැටෙන්න පුළුවන් මේ හුළං පාරට. අනිවාර්යයෙන් මේ තරම් හුළඟ ඒ තරම්ම අමාරුවෙන් යන්නේ. ගස් අඹරගෙන හුළං පාර තියෙන්නේ. ඒ පුවක් ගස් ෂුවර් නෑ. පේනවා. ලොකු හුළං පාරක් එක්ක ඉන්නේ දැන් මම. විශේෂයෙන් ලයිට් කණු තුන අරගෙන යන එක තමයි අපිට වෙන්න ඕනේ. මොකද නැත්නම් රජයේ බඩු රජයේ දේවල් මේවා විනාශ වෙන එක නෙමෙයි ඕනේ. ඒ වගේම තමයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නැත්තම් තා ටික දවසකින් අපේ පැත්තේ ඉන්නවා මිනිස්සු ඔවා කඩලා කරලා කම්බි ටික අරන් ගිහලා විකුණා ගනි. ඒකත් ඒ විදිහටම වෙන දේවල් හොඳේ. ඉතින් කොහොමවත් කමන්නේ. හැමදාම මොනවා හරි අලුත් දෙයක් අලුත් තාලට කියන මම උලන් නිසා වෙච්ච අලාභානේ තමයි මම මේ වලට පෙන්නන්නේ. මාතලේ මගේ වත්තට තව අනිත් වතු ගැන කතා කරුත් එහෙම එයාලටත් එහෙම තමයි හැම මිනිහෙකුටම මේ හුලඟෙන් වැස්සෙන් අලාභානේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි එහෙනම් හැමදාම මගේ දේවල් බලලා කරලා ලයික් කමෙන්ට්ස් කරන්න TikTok FB YouTube මගේ යාළුවෝ එළියන්න හදවතින්ම දීර්ඝාෂේවා මම නියනවා මම අනා මාතලේ